වෙල්කම් කියලා පිළිගන්නවා කට්ටියම part 3 එක. ඉතින් අපි part 1 එකේ account එකක් හදන විදිය කතා කළා. part 2 එකේ crypto deposit කරගන්න විදිය සහ කොහොමද crypto buy කරන විදිය කතා කළා. ඊට පස්සේ අද අපි කතා කරමු analyze කරනකොට basicම use කරන දෙයක් තමයි support and resistance. ඕක ගැන කතා කරනවා. ඉතින් ඕගොල්ලන්ට මුලින්ම කියන්න ඕනේ දැන් මම මේ ප්ලේලිස්ට් එක සම්පූර්ණයෙන් මම ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න නිසා මම කරන්නේ ස්පොට් ට්‍රේඩින්. හරි මම කිසිම වෙලාවක ෆියුචර් ට්‍රේඩින් ගැන කාටවත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ස්පොට් ට්‍රේඩින් තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒ කියන්නේ කොයින් වල ඉන්වෙස්ට් කරලා කොයින් එකේ ප්‍රයිස් එක වැඩි වුණාම සෙල් කරන එක තමයි මම ඕගොල්ලන්ට බේසිකලි කතා කරන්නේ. හරි. ඉතින් ස්පොට් ට්‍රේඩින් වලට මහා ලොකු ට්‍රේඩින් ඇනලයිසින් නොලෙජ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය බේසික් නොලෙජ් එක හොඳටම ඇති earn කරන්න. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම හොඳ coin එක select කරගන්න ඕනේ guys. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් coin market cap කියන website එකට යන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා coin market cap කියලා මේ විදිහට search කරන්න. මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන crypto coins ඔක්කොම වගේ list වෙලා තියෙනවා. ඉතින් ලෝකේ දැන්ට එකට තියෙන BTC එක දෙකට Ethereum ඔහොමම rank එක අනුව coins තියෙනවා. ඉතින් මම කියන්නේ spot trading වලට ඔයා coin එක select කරද්දි මේ coin market cap එකේ අඩුම 100ටවත් පහළ ඒවට ඉන්වෙස්ට් කරන්න. හරි. ඒ කියන්නේ 100ට අඩු ඒවා. හරි. ඒවට ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඉන්වෙස්ට් කරද්දි බලන්න ඕන දේවල් තියෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට BTC කියන ක්ලික් කළොත් එහෙම BTC එක යටට ආවට පස්සේ මෙතන coin market cap එකේ පෙන්නනවා guys max supply කියලා. ඉතින් max supply කියන්නේ දැනට ලෝකෙට bitcoin උපරිම එන ප්‍රමාණය. ඒ කියන්නේ මිලියන 21යි bitcoin. ඒ කියන්නේ bitcoin ලෝකෙටම තියෙන මිලියන 21යි. හරි. ඊට වඩා නැහැ. ඊට වඩා එකක්වත් නැහැ. දශමයක්වත් නැහැ. එතකොට total supply කියන්නේ දැන් මේ වෙද්දි එළියට දාලා තියෙන ප්‍රමාණය මිලියන 19.9ක් එළියට දාලා තියෙනවා. එතකොට තව මිලියන 2 ගාණක් වගේ තමයි තියෙන්නේ එන්න. හරි. ඉතින් මේක ලිමිටඩ් නේ. මිලියන 21 කියන්නේ ලෝකෙටම ලිමිටඩ්. ඒ කියන්නේ ලෝකෙටම තියෙන මිලියන 21යි. ඉතින් ඒකයි මේකේ ගොඩක් වැලියු එක වැඩි. ඔය Shiba Inu වගේ ඒවා Doge වගේ ඒවා මිලියන ගාණට වඩා හෙන්න ප්‍රමාණයක් තියෙනවා. බිලියන ගාණ ට්‍රිලියන ගණන් තියෙනවා. ඔය Shiba Inu එකේම ට්‍රිලියන ගණන් තියෙනවා. ඒකයි ඒ coins වල value එක වැඩි වෙන්නේ නැත්තේ. මොකද ට්‍රිලියන ගාණක් coin තියෙනවා. හරි. ඉතින් මං කියන්නේ limited වෙන්න තමයි value එක වැඩි වෙන්නේ. උදාහරණයක් විදිහට මොකක් හරි Ferrari කියලා කාර් එකක් කියලා හිතන්නකෝ. Ferrari කියන කාර් එක limited edition එක ගණන් වැඩිනේ. මොකද ඒක ලෝකෙටම තියෙන පොඩි ප්‍රමාණය. ඉතින් ඒ වගේ ඔයා හොඳ coins select කරගන්න ඕනේ. ඉතින් coins select කරගන්න විදිහ මම මේ වෙද්දි YouTube එකේ upload කරලා තියෙනවා වීඩියෝ එකක්. හරි. ඉතින් මම දැන් මේ වීඩියෝ එකේ ඒක කියන්නේ නැහැ නිකන් ඔයගොල්ලන්ගේ වෙලාව ගන්න ඕනේ නැහැ. මොකද මම මේ වෙද්දි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඔයා යන්න YouTube එකට ගිහිල්ලා search කරන්න Shamoth Fires කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Shamoth Fires කියලා search කරාට පස්සේ මෙන්න මේ මගේ channel එකේ නා 35000 ගාණක් subscribersලා ඉන්න පළවෙනි channel එක. මේකේ යන්න playlist වලට ගියාට පස්සේ guys මෙතන තියෙනවා Bybit exchange කියලා. මෙතන තියෙන Bybit exchange කියලා. අන්න ඒක click කරන්න. ඒක ක්ලික් කරලා යටට එන්න. යටට ආවට පස්සේ මම දාලා තියෙනවා හොඳ ක්‍රිප්ටෝ coin එකක් හොයාගන්න විදිය කියලා. මෙන්න මේක. මෙන්න මේ වීඩියෝ එක. හරි. මේ වීඩියෝ එක බලන්න guys. මේකේ මම සම්පූර්ණයෙන් කියලා දීලා තිනවා coin එකක් හරියට හොයාගන්න විදිය. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් coin එකක් හොයාගන්න ඕනේ. මම කියන්නේ ඕගොල්ලෝ coins මේ පහක් වගේ උපරිම හොයාගත්තාම ඇති. ඒ කියන්නේ ඕගොල්ලෝ ස්පොට් එකේ buy කරන්න coins පහක් වගේ ඕනකට වඩා coins buy කරන්න යන්න එපා. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ එතකොට ඔයගොල්ලන්ගේ අවධානය කැඩෙනවා. ඒ කියන්නේ දැන් ඔයා coins පහක් හොඳට watch කරගෙන හිටියොත් හරි. කියන්නේ එක coins පහක් ගැන ඔයගොල්ලෝ හොඳට අවධානය දීගෙන හිටියොත් ඔයගොල්ලෝ හොඳට දන්නවා ඒ coin ගැන. දැන් ඔයගොල්ලන්ට coins වැඩි වෙන්න අර ඔයගොල්ලන්ගේ අවධානය අඩු වෙනවනේ. හරි. ඒ හින්දා මං කියන්නේ මුලින් coins දෙක තුනක් හොඳට ඒවා හොයාගෙන ඒවට ඉන්වෙස්ට් කරගෙන පොඩ යන්න. ඉතින් අර වීඩියෝ එක බලන්න guys. ඒක මේ දැන් මේ වීඩියෝ එකේ දැන් මම පෙන්නනවානේ support and resistance ගැන. ඊට කලින් පුළුවන් නම් coin එක select කරන වීඩියෝ එක බලලා එන්න. අර මම පෙන්නපු. හරි. ඉතින් අපි යන් මම දැන් Bybit app එක open කරගෙන ඉන්නේ support and resistance කියන එක මම පෙන්නන්න. ඉතින් මම මෙතන BTC කියන click කරනවා. BTC කියන click කරාට පස්සේ ඔන්න chart එක open වුණා. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති time කියලා තියෙනවා. 15 minutes තියෙනවා 1 hour තියෙනවා 4 hours තියෙනවා 1 day තියෙනවා. හරි. මේ 1 day මේවා කියන්නේ මේවට අපි කියන්නේ time frame කියලා. මේ time frame වලින් අදහස් වෙන දේ මම ඔයාලට සරලව තේරෙන විදිහට කියන්නම්. මෙතන 1 day දැම්මොත් මෙතන දැන් තියෙනවනේ guys මේ කොළ පාට රතු පාට candle. හරි. මේවට කියන්නේ candle stick කියලා. මේ කොළ පාට රතු පාට කොටු තියෙන්නේ. දැන් අපි 1 day දැම්මොත් එක කොටුවක් ඇවිල්ලා දවසයි. ඒ කියන්නේ 1 day. හරි. දැන් අපි බැරි වෙලා 4 hours දැම්මොත් මේ එක කොටුවක් පැය 4යි. හරි. ඕක තමයි සරලවම candle stick ඔය time frame වලින් වෙන්නේ. ඒ කියන්නේ එක කොටුවක් කියන්නේ පැය 4 එකක්. ඒ 4 hours දැම්මොත් 1 hours දැම්මොත්
එක කොටුවක් කියන පැයයි. හරි. ඉතින් ඕක තමයි සරලවම සාමාන්‍යයෙන් අපි ස්පොට් ට්‍රේඩින් කරනවා නම් ලොන්గ్ ටර්ම් තමයි ගොඩක් කරන්නේ. ලොන්గ్ ටර්ම් කියන්නේ මහා අවුරුදු 10 15 නෙමෙයි. සාමාන්‍යයෙන් මම නම් ස්පොට් ට්‍රේඩින් කරන්නේ මාස 6ක වගේ ප්ලෑන් එකකට. හරි. ඒ කියන්නේ මාස 6 මාස 3 වගේ. හරි. ඒ කියන්නේ සතියෙන් ගන්නවා කියලා නෙමෙයි මම කරන්නේ. සාමාන්‍යයෙන් මාස 3 මාස 4 වගේ තමයි මිනිමම් යන්නේ. හරි. ඉතින් ඕගොල්ලන්ට මම කියන්නේ ස්පොට් ට්‍රේඩින් කරනවා නම් ගොඩක් හොඳයි 4 hours. හරි. ඉතින් one day හොඳයි. හරි. ඔය 15 minutes වගේ යන්න එපා. 4 hours වගේ යන්න. මම කියන්නේ 4 hours තමයි මම නම් ගොඩක් මගේ මතේ නම් 4 hours තමයි මම use කරන්නේ. හරි. one day ගියත් ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ගොඩක් 4 hours යන එක හොඳයි. හරි. දැන් ඔන්න මම දැන් candlestick ගැන කිව්වා. හරි. දැන් support and resistance ගැන අපි කතා කරමු. ඉතින් ඔයාලට පේන ඇති දැන් මම මෙහෙම chart එක පොඩි කළාට පස්සේ මම මෙතන 1 hour වගේ දාන්න ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා. හරි. මම මේ ෆෝන් එකෙන් කරන හින්දා ටිකක් අමාරුයි guys. හරි. 4 hours දාමු. අපි මේක පොඩි කරගමු. හරි. ඔන්න මම 4 hours දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේක අර උඩට යනවා පහළට යනවානේ. හරි. අපි මෙතන මම මෙතන ඊතලේ මේ පෙන්සිල් එක ක්ලික් කරලා මම මෙතනින් ඉරි ටිකක් ඇඳ ගන්නම් guys. හරි. මම ඇඳලා පස්සේ ඔයගොල්ලන්ට පෙන්න කියන්නම් මොකද්ද කියලා. හරි. මම මේ වගේ ඉරිස් ටිකක් අදිනවා. හරි. තව ඉරක් අනිමු. හරි. මේ වගේ ඔන්න මම ඉරි ටිකක් ඇඳ guys. හරි. ඔයාලට පේන ඇති මේ ඉරි ටික මම ඇඳේ. ඔයාලට පේන ඇති ওই ඉරි වල ටච් වෙලා තියෙන එක එක තැන් වල දෙපාර තුන් පාර. ඒ කියන්නේ ඔයාලට පේන ඇති මම මේ මෙතනින් පෙන්නනවා. දැන් මේ මෙන්න මෙතන ටච් වෙලා තියෙනවා මේ ඉර. මෙතනත් ටච් වෙලා තියෙනවා. මෙතනත් ටච් වෙලා තියෙනවා. හරි. මෙතනත් ටච් වෙලා තියෙනවා. ඕ වගේ ටච් වෙන තැන් අපි මුලින්ම මාක් කරගන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් තැන් වල ටච් වෙලා තියෙන තැන්. හරි. දැන් මේ මෙතන උඩ මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන උඩ ටච් වෙලා තියෙනවා. මෙතන උඩ ටච් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එකේ ඒ තැන් වලින් හැරිලා තියෙනවා. හරි. ඒ කියන්නේ එක්ක යටට ඇවිල්ලා උඩට ගිහිල්ලා තියෙනවා. උඩට ගිහිල්ලා යටට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හැරිච්ච තැන් තියෙනනේ. අපි මුලින්ම guys පිටිපස්සට ගිහිල්ලා සාමාන්‍ය පිටිපස්සට ගිහිල්ලා ඔහොම මුලින් මාක් කරගන්න ඕනේ. හරි. ඒ කියන්නේ එකම තැන ටච් වෙච්ච තැන්. හරි. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. දැන් මෙතන ටච් වෙලා තියෙනවා. හරි. මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන ටච් වෙලා තියෙනවා. හරි. ඒ වගේ ටච් වෙච්ච තැන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ යට ටච් වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ යට වැදිලා. හරි. ඒ ඊරේ වැදිලා උඩට යනවා නම් අපි කියන එකට සපෝට් එකක් කියලා. හරි. ඒ කියන්නේ මම මේ ඔයගලන්ට මට කියලා දෙන්න පුළුවන් සරලම විදිහට තමයි කියලා දෙන්නේ. ඉතින් අපි ඒවට කියනවා කෙලින්ම සපෝට් එකක් කියලා. හරි. ඒවට තමයි සපෝට් කියලා කියන්නේ. එතකොට උඩ වැදිලා යටට එන ඒවා දැන් තියෙනවා. දැන් මේ තියෙන මේ මං උඩම දාලා තියෙන ඉර මේ ඉර මේ ඉරේ උඩම වැදිලා යටට ඇවිල්ලා තියෙනවා. හරි. ඒ කියන්නේ ඒ ඉරේ ටච් වෙලා යටට ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඒවට අපි කියනවා රෙසිස්ටන්ස් කියලා. හරි. එහෙම තමයි සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් යන්නේ. මම මගේ channel එකේ වීඩියෝ එකක් දාලත් ඇති මේ Binance playlist එකේ. ඒක නම් ඇත්තේ වීඩියෝ එක. හරි. මගේ Shamuth Faiz channel එකේ Binance කියන playlist එක ඇති මම දාලා ඕවා ගැන ඉතින් ඒ වීඩියෝත් බලන්න මේක හරියට පැහැදිලි නැත්තම් මොකද මම මේ මොබයිල් ෆෝන් එකෙන් පෙන්නන්නේ ඒ හින්දා ටිකක් අමාරුයි මේක අර zoom කරලා එහෙම පෙන්නන්න. හරි. ඉතින් ඕක තමයි support and resistance කියන්නේ. හරි guys. ඉතින් මම හිතනවා ඔයගලන්ට clear ඇති කියලා. මම ආයෙ කියන්නම්. සාමාන්‍ය support එකක වැදුනාම up වෙන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. ඒ කියන්නේ support එක කියන්නේ නේ එහෙනම් support එකක් විදිහට ඉන්නවා. හරි. ඒ කියන්නේ එතනින් break වුණොත් අනිවාර්යෙන් යටට තව වැටෙනවා. සාමාන්‍ය resistance එකට ගියාම market එක උඩ resistance එකේ වැදිලා ආයි යටට එන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. හරි. ඒක ඕක තමයි සරලවම support and resistance කියන්නේ. ඉතින් YouTube එකේ ඕන තරම් videos තියෙනවා. crypto support and resistance කියලා සිංහලෙන් හරි එහෙම ගැව්වොත් ඔයාලට බලා ගන්න පුළුවන්. තව වැඩි දුර මේ ඒ කියන්නේ තව වැඩි දුර අධ්‍යයනය කරගන්න ඕන නම් ඔයාලට ඕන තරම් videos තියෙනවා. හරි. ඉතින් සාමාන්‍යයෙන් මම නම් කරන්නේ සාමාන්‍යයෙන් support එකට වැදුනට පස්සේ සාමාන්‍යයෙන් buy කරන එක. සාමාන්‍ය support එක break කරලා තව යටට ආවොත් අනිවාර්යෙන් තව යටට යන්න තියෙන සම්භාව්‍යතාවක් තියෙනවා. ඉතින් ඒව ගැන idea එකක් එනවා. ඔයගොල්ලන්ට experience එකත් මත ඉතින් මම හිතනවා support and resistance ගැන ඔයගොල්ලන්ට idea එකක් එන්න ඇති කියලා. ඉතින් අපි බලමු දැන් කොහොමද limit order එකක් දාන්නේ. හරි. දැන් ඕගොල්ලෝ coin එකක් හරියට select කරගන්න ඕනේ. මම අර කිව්ව විදිහට videos බලලා මාස 3ක මාස 4ක වගේ අඩුම plan එකක් තියාගන්න අඩුම plan එකක් තියාගන්න coin අඩු වුණාම buy කරන්න.
වැඩි වුණාම විකුණන්න. ඕක තමයි සරලම process එක. මහා අමුතු මැජික් එකක් නෑ මෙතන. හරි අපි බලමු ස්පොට් එකේ කොහොමද බයි කරන්න කියලා. ඉතින් බලමු මගේ මුලින්ම ඩොලර්ස් තියනවද කියලා ෆන්ඩින් එකේද තියෙන්නේ. හරි ෆන්ඩින් එකේ තමයි ඔන්න මගේ ඩොලර් 4.84ක් තියෙනවා. මම අර එදා කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මම මේ ෆන්ඩින් එකෙන් ට්‍රේඩින් එකට දාගන්නවා ට්‍රාන්ස් ගිහිල්ලා ට්‍රාන්ස් එකට ගිහිල්ලා මම මෙතන ෆන්ඩින් තියෙනවා යට තියෙනවා යුනිෆයිඩ් ට්‍රේඩින් ඊට පස්සේ කොයින් එක USDT ඊට පස්සේ මැක්ස් දාලා මම කන්ෆර්ම් කරනවා. හරි අපි මුලින්ම ෆන්ඩින් එකෙන් ට්‍රේඩින් එකට දාගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔන්න මම යනවා ට්‍රේඩ් කියන එකට. ට්‍රේඩ් කියන එකට ගිහලා මම කලින් කිව්වත් වගේ මම කතා කරන්නේ ස්පොට් ගැන. මෙතන තියෙන ස්පොට් කියන එකට ගිහිල්ලා මම මුලින්ම කොයින් එක සිලෙක්ට් කරගන්නවා. අපි කොයින් එක සිලෙක්ට් කරගම මම ගොඩක් ආස කොයින් නැත්තම් MNT කියන්නේ MNT කොයින් එක සිලෙක්ට් කරගන්නවා. දැන් ඔන්න guys MNT එක ආවා. ඉතින් අපි මේකේ 4 hours වගේ දාලා ඔන්න අපි දාලා 1 day දාමුනේ 1 day වගේ දාලා අපි මේකේ සපෝට් ටික ගහගමු. නිකන් සපෝට් දෙයක් විතර මම ගහලා පෙන්නන්න. ඔන්න මම මෙතන මේක ක්ලික් කරන පැන්සල් ක්ලික් කරනවා. හොරිසොන්ටල් ලයින් කියන ක්ලික් කරනවා. ක්ලික් කරලා ඔන්න සපෝට් එක ඇද ගන්නවා. මෙන්න මෙතන යට වැදිලා තියෙනවා. හරි මේ මෙතන යට වැදිලා තියෙනවානේ මේ. තැන් දෙක තුනකම වැදිලා තියෙනවා මේ. ඔයාලට පේන්නේ නැහැ. හරි මේ මෙතන වැදිලා තියෙනවා. ආයි මෙතන වැදිලා තියෙනවා. හරි තැන් දෙක වැදිලා තියෙනවානේ. ඉතින් දැන් ඔන්න සපෝට් එකට තමයි guys එන්න යන්නේ මේ. හරි සපෝට් එක තමයි වැදිලා තියෙන්නේ. හරි දැන් ඒ කියන්නේ ඔන්න MNT coin එක සපෝට් එකේ තමයි වැදිලා තියෙන්නේ. දැන් අනිවාර්යෙන් මේක මෙහෙම අප් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම නෙමේ. ඒ කියන්නේ possible. හරි සම්භාවිතාවක් තියෙනවා. දැන් සපෝට් එක වැදිලා ආයි උඩට යන්න සම්භාවිතාවක් තියෙනවා. හරි ඒ හින්දා මම කරන්නේ දැන් ඔන්න සපෝට් එක තියෙන්නේ 0. දැන් මාකට් එකේ තියෙන 0.64නේ. මෙතන සපෝට් එක තියෙන්නේ අපි බලමු zoom කරලා මම දැන් මේ ෆෝන් එකේ හින්දා ටිකක් අමාරුයි පේන්නේ නැහැ guys. හරි මේ දැන් මෙතන මේ 0.5 දෙකෙන් අපිට බයි වෙන්න දාන්න පුළුවන් කියලා හිතමුකෝ. හරි දැන් මේකේ යටටම ගිහිලා තියෙනවා 0.5 දෙකක්. හරි මම කරන්නේ මෙතන බයි කියන එකට යනවා. හරි බයි කියන එකට ගියාට පස්සේ මෙතන මේ විදිහට තියෙන්නේ මෙතන අපිට පුළුවන් මේ මාකට් කියන ක්ලික් කරලා නෑ මම මේ ෆියුචර් එකේ ඉන්නේ ට්‍රේඩ් එකේ මම ආයි හෝම් එකට යනවා මාකට් යනවා MNT එකට යනවා මම ෆියුචර් එකේද මන්ද ඉඳලා තියෙන්නේ. හරි හරි අපි දාමු දැන් මේකේ වැලියු එක 0.64යි. අපි කියමු මේක 0.6ට වැන්නාම බයි කරන්න කියලා. හරි ඉතින් මම කරන්නේ මෙතන බයි කියන එකට යනවා. නෑ මෙතනින් බයි කළාම guys කෙලිම ෆියුචර් එක ඕපන් වෙන්නේ. ඒ හින්දා ඔයා යන්න ඕනේ හෝම් ගිහිල්ලා මාකට් එකෙන් මෙතන MNT කියලා සර්ච් කරලා තමයි ගන්න ඕනේ. හරි නැත්තම් ඔයාලට ෆියුචර් එකට සෙට් වෙන්න ෆියුචර් එක මෙන්න මේ විදිහට එන්න ඕනේ. හරි මෙන්න මෙහෙම වම් පැත්තෙන් තමයි buy and selling තියෙන්න ඕනේ. නැත්තම් ෆියුචර් එකට සෙට් වෙනවා. හරි ඔතන දැන් අපි 0.6 ඉන්නේ දාන්නේ. ඔන්න available balance කියලා තියෙනවා ඩොලර් 4ක්. හරි ඩොලර් 4.8ක් තියෙන available balance කියලා. මම මෙතන මාකට් කියන එක ක්ලික් කරලා මම මෙතනින් දානවා ලිමිට් කියලා. හරි මෙන්න මේ ලිමිට් කියන එක දාන්න ඕනේ. හරි ලිමිට් කියන එක දැම්මට පස්සේ ওই විදිහට එනවා. මම දානවා ලිමිට් ප්‍රයිස් එක. හරි ඒ කියන්නේ මම 0.6ට වැන්නාම තමයි බයි කරන්න කියලා කියන්නේ. හරි ඒ කියන්නේ දැන් තියෙන 0.6යි 4යි 2යි 3නේ. හරි මේ මෙතන තියෙන්නේ මේ මෙතන පේන්නේ මේ 0.6යි 4යි 2යි 3. මම කියනවා 0.6ට වැන්නට පස්සේ බයි කරන්න කියලා. හරි බයි කරන්න කියලා මම මෙහෙම මගේ USDT 4.8ක් තියෙනනේ ඔක්කොගෙම මම බයි කරන්න කියලා කියනවා. හරි නැත්තම් ඔයාලට පුළුවන් USDT දෙකක විතරක් බයි කරන්න. හරි මේ යටින් පෙන්නන්නේ order value කියලා. හරි ඔන්න විදිහට ඔයාලට පුළුවන් ලිමිට් order එකක් දාන්න. හරි එතකොට ඔයාලට මුකුත් කරන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි බයි වෙනවා. මම සාමාන්‍යයෙන් කරලා තියෙන්නේ ඔහොම තමයි. ගොඩක් coin වල support ටික බලලා ඒ තියෙන support වලට limit orders දාලා තියෙන්නේ. එතකොට ඔටෝම බයි වෙනවා coin down වුණාම. හරි ඉතින් එක ගියා ඔන්න මාකට් MNT හරි මෙතනින් බයි කළොත් යන්නේ මේ එකට අපි එතනින් යන් ස්පොට් හරි ඔන්න ඔතන දැන් ඔන්න මම ලිමිට් ඕඩර් එකක් දාලා තියෙන්නේ 0.6ට මම දාලා මෙහෙම දානවා ඊට පස්සේ මම ඔන්න බයි කියන එක ක්ලික් කරනවා. හරි ඔන්න බයි MNT දෙනවා. හරි
එතකොට ඔයාලට පේනවා ඇති යටින් ඔන්න වැහලා තියෙනවා orders කියන තැන MNT USDT buy order එකක් දාලා තියෙනවා limit කියලා දාලා තියෙනවා order price එක 0.6යි. හරි ඔයාලට පේනවාද මෙන්න මෙතන තියෙනවා order price එක 0.6. ඒ කියන්නේ 0.6ට මේ මාකට් එක ඩවුන් වුණාම ඔටෝමැටිකලි buy වෙනවා. හරි ඉතින් ඕක තමයි සරලම විදිය මොනවාද ස්පොට් ට්‍රේඩින් කරන්න ලේසිම විදිය. හරි ඊට පස්සේ දැන් ඔයා හිතන්න දැන් ඔන්න 0.6ට ආවට පස්සේ මේ coin එක buy වෙනවා ඔටෝම buy වෙනවා. හරි buy වුණ ගමන් මම මේ කැන්සල් කරනවා. buy වුණාට පස්සේ ඔයාගේ මෙතන asset වලට ගියාට පස්සේ MNT කියලා 0.6ට වෙනට පස්සේ buy වෙන ගාන මෙතන තියෙනවා. හරි coin ටික buy වෙලා තියෙයි. හරි ඊට පස්සේ ඔයාට දැන් ওই ටික දැන් buy කළාට පස්සේ ඔයාට දැන් ඕක up වුණාට පස්සේ sell කරන්නත් එපා. ඉතින් ඒකටත් කරන්න තියෙන මේ විදිහම තමයි යන්න market වලට MNT කියලා search කරන්න. ඊට පස්සේ මෙතන sell කියන එකට යන්න. ඊට පස්සේ මේ මෙතන guys පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන කෙලින්ම future එක තමයි ඒගොල්ලෝ මුලින්ම දෙන්නේ. හරි. ඒ හින්දා අපි spot එකට යන්න ඕනේ. හරි. හරි මෙන්න මෙතනින් spot එකට ගියා trade වල spot කියන එකට යන්න නැත්නම් future click වෙලා වැරදිලා යයි. හරි. ඒක පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. දැන් අපි හිතමු MNT ඔන්න මම sell කියන එකට යනවා. දැන් sell කරන්න තමයි ඕනේ. sell කරන්නත් මම මෙතන limit කියන එක දානවා. limit කියන එක දාලා මම කියනවා sell කරන්න කියලා 0.8න්. හරි. දැන් 0.6ට ගත්තා. මම 0.8න් sell කරන්න කියලා. හරි sell කරද්දි කියද්දි මම දානවා ඔන්න MNT ඒ කියන්නේ ඔක්කොම ටික sell කරන්නද MNT ප්‍රමාණය. දැන් මගේ MNT ගොඩක් තිබ්බා. හරි ඩොලර් 800 ක විතර MNT තිබ්බනේ. මම ඩොලර් 2.0 ගානක buy කළාට. හරි ඉතින් මට පුළුවන් ඕන MNT භාගයක් විකිනෙන්න. හරි නැත්තම් ඔක්කොම විකිනෙන්න. හරි ඉතින් ඒක ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඔක තීරණය වෙන්නේ. කඩ දානවාද පොඩ විකුණනවාද ඔක්කොම එකපාර ගෙඩි පිටින් විකුණනවාද ඒක ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ සෙට් වෙන්නේ. හරි ඉතින් මම කරනවා MNT මගේ ගාව තියෙන සෙට් එකෙන් මම 150ක් වගේ විකුණනවා. ඉතින් ඔයාලට තියෙන මෙන්න මෙතන 150ක් වගේ දාන්න. හරි දාලා අර විදිහම තමයි මෙතන sell කියන එක දෙන්න තියෙන්නේ. හරි මෙතන sell MNT. එතකොට ඔන්න limit order එකක් වැටෙනවා sell order එකක්. එතකොට වෙන්නේ අර වගේම ඔටෝමැටිකලි 0.8ට ගියාට පස්සේ ඔටෝමැටිකලි sell වෙලා ඔයාට ඩොලර් ටික එනවා. හරි ඉතින් ඕක තමයි guys සරලම මේ spot trading කියන්නේ මහා ලොකු මැජික් එකක් නෑ කෝස් කරන්න අවශ්‍ය නෑ. ඕක තමයි සරල තියරිය. ඕක තමයි කට්ටිය එක එක විදියට පාවිච්චි කරන්නේ එක එක ඇනලයිසිස් මෙතඩ් වලට. ඕක තමයි සරල තියරිය. ඕක තමයි මේන් පාර්ට් එක. ඔය ටික තේරෙනවා නම් ඔය process එක ඔයාලට තේරෙනවා නම් ඔයාලට ඕන විදිහකට ඕක ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි මම හිතනවා ඔයගලන්ට ක්ලියර් ඇති කියලා. සරලවම Bybit account එකක් හදාගන්න verify කරන්න සල්ලි දාගන්න ඊට පස්සේ coin එකක් හරියට හොයාගන්න විදිහ වීඩියෝ එක බලලා හරියට coin එකක් හොයාගන්න ඊට පස්සේ support and resistance එක ඇඳගන්න computer එකෙන් ඇඳගන්න phone එකෙන් හරි අමාරුයි. හරි අර පොඩි ස්ක්‍රීන් එක ගන්න මට ඇත්තටම අර එහෙම ෆැමිලිය නැහැ ෆෝන් එකෙන්. අර ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ ෆෝන් එක සෙට් වෙනවා නම් අවුලක් නැහැ. හරියට සපෝට් රෙසිස්ටන්ට් ටික ඇඳගන්න. ඊට පස්සේ ඒ සපෝට් වදින තැන්වල වැලියු එක තීරණය කරන්න. ඊට පස්සේ ඒවට ලිමිට් ඕඩර්ස් ටික දාලා තියන්න. මොකුත් කරන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි හැමදේම වෙයි. හරි. ඉතින් ඕක තමයි සරලම විදිය. මම කියන්නේ මාස 6ක් විතර ප්ලෑන් එකක් තියාගන්න. බයි කර යන්න ඩවුන් වුණොත් තව බයි කරන්න. මම ශමෝත් ෆයර්ස් YouTube channel එකේ Bybit playlist එකේ දාලා ඇති DCA කියලා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. හරි මම ආයෙ පෙන්නන්නම්. ඒ වීඩියෝ එක ගොඩක් වැදගත්. හරි ශමෝත් ෆයර්ස් DCA කියලාම සර්ච් කරොත් කෙලින්ම හොයාගන්න පුළුවන්. හරි ශමෝත් ෆයර්ස් DCA කියලා සර්ච් කළොත් මේ උඩට මෙන්න පළවෙනි වීඩියෝ එක මේ මාස 4කට කලින් දාපු මෙන්න මේ වීඩියෝ එක බලන්න. එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අර මහ ලොකු මැජික් එකක් නෑ මේකේ. හරි අර ගොඩක් කට්ටිය කියලා දෙන්නේ නෑ හරියට. මම දන්නේ නෑ මම කියලා දෙන්නේ ඔයගොල්ලන්ට තේරුණාද නැද්ද කියලා. මට පුළුවන් උපරිමෙන් තමයි මම මේ කියලා දෙන්නේ. බලන්න try එකක් දීලා බලන්න. හරි එහෙනම් guys පටන් ගන්න ගිහින් එන්නම් අපි ඊළඟ වීඩියෝෙන් සෙට් වෙමු. ජය වේවා.